විජය කුවේණී පැමිණි කාලයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනවර්ගය ආරම්භ වන්නට විය. මගේ පුතේ අම්මේ මොනවාද ඔය? මේක සුප් එකක්. මේක බොන්න. පවුන් ඉතින් අප්පා මම කෙල්ල පාඩම් කරනවා. ඒකනේ අම්මේ. ඕක සිහලා යන්නකෝ මම බොන්නම්. බලමු අපි මොනවද පාඩම් කරේ කියලා. නෑ අම්මේ එහෙම ඕන නෑ මම පාඩම් කරලා තියෙන්නේ. මම පාඩම් කරලා දැම්මට මේ ඔක්කොම මතකයි අම්මේ එහෙම ඕනේ. හරි ඉතින් අම්මා බලන්න මොනවද පාඩම් කරේ කියලා. ආයේ පාඩම් කරපුවා අම්මා බලන්නද. බේන් අපේ ළමා දෙනි පාඩම් කරලා. මොනවද මේ අපේ ළමා දෙනි පාඩම් කරලා තියෙන්නේ අප්පා? මොනවද මේ අපේ ළමා දෙනි පාඩම් කරලා තියෙන්නේ කියලා? ඔය තියෙන්නේ පාඩම් කරපුවා. ඔව් රිසල්ට් එකේ හොඳට මගේ අම්මා. ඔව් මම්මි සුදු මට සීතලයි සුදු මට සීතලයි මං ගාවට එන්න පුළුවන්ද? සුදු මට සීතලයි මං ගාවට එන්න පුළුවන්ද? ඕනේ ඔප්පෝ සීතලයි. හිටපන් බලන්න. සාමාන්‍ය බලන්න. කෝ එන්න සුදු මැණික මං ඔයාව බදාගන්න. කෝ එන්න සුදු මැණික මං ඔයාව ඕනේ අප්පෝ ඇත්තට අර මිනිහා අර නැහෙන්නේ මුන්ට උගන්වන්නනේ. බේ මුන් පාඩම් කරන විදිය බේ මුන් අද උඹට මම ඉඳපන් අම්මා මේ එන්නකො මයි කොණ්ඩේ ගොතන්න. ඇයි මම කොණ්ඩේ ගොතන්නේ? උඹලට දැන් ඔක්කොම කරගන්න පුළුවන් නේ? ගොතාගෙන කලින් කොණ්ඩේ. තාම මම මෙතන මේ මුන්ට කොණ්ඩෙත් ගොතලා දෙන්න. අනේ ඉතින් කොණ්ඩේ ගොතා ගන්න පුළුවන් නම් ඔයාට කතා කරන්න බෑ යන්නේ. අනේ ඉස්කෝලේ යන්න හොඳටම වෙලා ගිහිල්ලා තියෙන්නේ. එන්නකො කොණ්ඩේ ගොතලා දෙන්න. උඹලට දැන් ඉතින් අම්මලා නෑනේ. තනිය වැඩත් කරගන්න පුරුදු වෙලා. කොණ්ඩේ ගොතන්නයි, ටයි එක බදින්නයි, මිනිහලා හුරුතල් කරන්නයි, ඒ ඔක්කොම කරන්න ඕනේ. අනේ මන් දන්නේ කොණ්ඩේ ගොතන්න. අනේ අම්මා. අනේ කොණ්ඩේ ගොතලා දෙන්නකෝ. මං ගොතන්න දන්නේ නෑ. අනේ වෙලා ගිහලා තියෙන්නේ විනාඩි 10යි තියෙන්නේ බස් එකත් යයි. අනේ අම්මේ ගොතලා දෙන්නකෝ. ඔයා අල්ලගන්නත් බෑ. අනේ අම්මා මට ගොතන්න බෑනේ. අනේ තියෙනවා අම්මා කොණ්ඩේ ගොතලා දෙන්නකෝ. මේ විතරෙන් දෙපැත්තට කොණ්ඩේ ගොතලා ඕනේ. ටයි එකක් අරගෙන යන්න බෑ. නන්දේ ඇයි දුවේ? අනේ නන්දේ මගේ කොණ්ඩේ ටිකක් ගොතලා දෙන්නකෝ. අනේ නන්දේ උඩට කරලා ටිකක් ගොතන්න. ඇයි දුවේ? අම්මා නැද්ද? අම්මා ඉන්නවනේ නන්දේ. අම්මා ටික සනීප නැහැ. එහෙමද? ඇයි මොකද වෙලා තියෙන්නේ? අම්මට මේ කකුල් අමාරුවක් ඇදිලා නැගිටින්නවත් බෑ කියන්නේ නේද? එහෙනම් බෙහෙත් ටිකක් ගෙනල්ලා දෙන්න. නන්දේ මට වෙලා ගිහිල්ලා තියෙන්නේ ඉක්මනට ගොතලා දෙනවද? ඇයි ඔයා කොණ්ඩේ ගොතන්න දන්නේම නැද්ද? අනේ නෑ නන්දේ. අම්මානේ ඉතින් හැමදාම ගොතන්නේ. ඒකනේ ඒනවල පුරුදු වෙන්න ඕන පුතේ. මට බෑ නන්දේ මම ගොතන්න බැලුවා. කැතයි කුතක්දී. නන්දේ ටයි එක බඳින්න දන්නව නේද? අනේ ටයි එක ගන්න දන්නේ නැද්ද තාම? නෑනේ. අම්මනේ ගොතන්නේ ටයි එක බඳින්නේ නැන්දේ. චෝ පැඩේ.
thank you නන්දේ. මං එහෙනම් ගිහලා එන්නම්. නන්දේ පනාව. පනාවත් ඔළුවේ ගහගෙන. නන්දේ thank you. හරි උතේ බුදු සරණයි. අනේ ඇත්තට ළමිසියක් ඉන්නා. මේ බෑන් ටිකක් ඇවිල්ලා අම්මට උදව්වක් කරලා දෙන්න. මුන්ට මේකේ කාට ෆෝන් එකේ එන්න මට සීතලයි. නේ ඇත්තට ඒ වුණා පුළුවන්. මේ වගේ උන් මොකද හැදුවත් දන්නේ නැනේ. මුන් හැදුවට වැඩිය හොඳයි මුන්ට ගෑනුවාට වැඩිය හොඳයි මං අර බල්ලට ආපරදුනා. අයියෝ අම්මේ මොන කරදරයක්ද අප්පා. පාඩුවේ ඉන්නකො කට වහගෙන. කියනවා ඉවරයක් නැහැ. මොකද්ද තෝ කියන්නේ? ඉතපන්කෝ. ඔව් උඹලට අපි හොඳ වැඩි. මේ කටේ කිරිසුවන්ත ගිහිල්ලා නෑ. අල්ලගෙන කොල්ලෝ. නේ අත්තට උඹලට තියෙන පුදුම විසයන්නේ. අනේ අම්මට නෑනේ. අනේ මේ කට වහන් යන්නකෝ අප්පා මට පාඩුවේ ඉන්න දීලා. මොකද්ද තෝ කියන්නේ කට වහගෙන. Mày අම්මේ හරි මල්ල ඇස්ති. යන් බෑග් එක අරන් එන්න. මේ අම්මලා ඉන්නෝනේ ඇඳවල්ලාස් කරලා දෙන්න. ලව් කරන්න මගුල්ලන්න හොඳයි මුන්ට. මේ ඇත්තට මොය වගේ ළමයි මීකීගේ උජක්කුව. මීකී ඇත්තට යකෝ මේකි මේ මුව කපලන්නේ දාලා තියෙන්නේ මේක ඇතුළට මේකි අද හදිසියෙන් බාගෙට දාලා යන්නේ. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ මොනවද නැහැනේ. මේ ගොන් වෙන්නේ. බලමු. අනේ අම්මෝ මුංගේ මොලේ යකෝ. මේකේ සිම් එකයි බැටරියයි අයින් කළා. මුංගේ වගේ මොළ තිබ්බනම් අපිත් අද මිනිස්සු අනේ ඇත්තට මුං ඉන්න ඕනේ මේ ගෙවල් වල නෙවෙයිනේ. මුං ඉන්න ඕනේ ඒරොප්පේ. මුන්ට තියෙන මොලේ හැටියට. මේ ෆෝන් එක මට හොඳයි. මටත් එකක් නැහැනේ. ලොකෝ මේ දවස්වල මේ අපේ ගෙදර ඉන්න ටෙඩියෝ ෆෝන් කරනවනේ බං. මොකද මේ කතාව කියන්නේ?